මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. සීතල රුධිහි කුණාටුවම්ෙන් හමන සුළාරදටත් පනපෝන තේදල්ලේ විස්මිත කතාවයි මේ. තේ කාටිගේ කතාව. ඉතින් මේ කතාව පාදක වෙන නුවරඑළිය සහ හැටම් ප්‍රදේශ මුල් කරගෙනයි. මේ ලස්සන කතාවට යන්න කලින් අපි මදකට පුංචි ඉතිහාස කතාවකට යමු. ඒ තමයි අපේ ලක්දිරණට වතුකර පරිසරයක් පුරුමු නැති. අපි කාකාවරුත් දන්නවා අපේ ලක්දිවයිනට සැපමිලි විදේශික දූතයන් ආර්ථික වාසි ගන්න අපේ අසල්වැටි රටක් වුණ ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්නුවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසිභාවයද ලබා දුන්නා. ඉතින් එතනින් පටන් ගත ජීවිතය තාමත් ගෙවන්න කදළු බරින්න. අපි දන්නවා නුවරඑළිය හැටම් වැනි වතුකර ප්‍රදේශ කොයිතරම් තේදැල්ලෙන් වට වෙලා පරිසරය අපූර්වට බබලන හැටි. සමහරක් වෙලාවට අපි ඒ දිහා බලන්නේ ඇස් අදහා ගන්නත් බැරුව. ඒ විතරක්ද අපි ගෙදර හදාගෙන බොන තේ කහටක වුණත් ඒ කම්කරුවන් මහන්සියෙන් නෙලන තේදැල්ලේ. ඒ වුණාට අපිට බොන තේ උගුරක් දෙන යාලට බොන්න වතුර උගුරක් නැති කතාවයි මම මේ ගෙන ඉන්නේ. දැනට ඉන්දියානු කම්කරුවන් අපේ මාතෘභූමියට ඇවිත් අවුරුදු 199ක කාල පරාසයක් පමණ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 200ක් වෙන්නත් ආසන්නයි. ඉතින් පුංචි ඔවුන්ගේ අහිංසක ජන ජීවිතයක් ගෙවන්නේ විරිච්ච වහලක් තියෙන කුඩා කාමරයක් තරම් ඇති නිවාසයක. ඒ නිවාසත් හඳුන්වන්නේ ලයින් කාමරය කියලයි. ඉතින් අවුවටත් ඇස්සටත් ඔරොත්තු දෙන්නේ නැති කුප්පි ලාම්පු එළියකින් ජීවත් වන එයාලට සමහර දවස්වලට අනුභවයට ගන්නේ පවුන තිතුරුණු ආහාර. ඉතින් එච්චර දුක් විඳින කම්කරු කාන්තාවන් බාහිර පුද්ගලයන්ගේ කාම ආශාවන්ට අසවි අතවරයට පවා වෙන අවස්ථාද සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රසූතියට ලංවන කාන්තාවන් පවා අවදානම් සහිත තැන්වල පවා තේදළු කැඩීමට නියැලෙනවා. ඉතින් අත්කම් ක්‍රමයට දළු කඩමින් සමහර කම්කරුවන් බාහිර ආයතන හෝ පුද්ගලයන් මගින් ණය ලබාගෙන තම දූ දරුවන්ට උගන්වනවා. නමුත් සමහර අවස්ථාවලදී ණය බේරා ගැනීමට නොහැකිව සමහර කම්කරුවන් ජීවිතයෙන් සමුගන්නවා. කෙසේ වෙතත් සමහර කම්කරුවන් හැම ජීවිත දුක්ෂරතාවයන්ම සුන්විසුලු කරමින් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වී යම් තරමකට සමාජය යන පැතිකඩ තුළ එබිකම් කරන විට සමාජය ඔවුන් දෙස බලන්නේ මහපපරැසකින්. ඉතින් අපේ ලක්දිරණට විදේශික දූතයන් ගෙන නිදහස ලැබුණා. නමුත් අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් අතිරික්තයට සයිබලක් දෙන වතුකර කම්කරුවන්ට සැබෑ නිදහස හම්බෙලා නැහැ. තාමත් ඉන්දියානු කම්කරුවන් හිතන්නේ ඉන්දියාවෙන් කවදා හරි දවසක් ඔවුන්ට සහනාධාර ලැබෙවි කියලා. නමුත් තාමත් ඉන්දියාව බලන්නේ උන් දෙස ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසට. මේ දෙපැත්තෙන්ම හිරවෙලා ජීවත් වෙන අහිංසක කම්කරු ජීවිතයට කවදාම හරි දවසක සියුමැල සිනාවක් පහන් ආලෝකයෙන් ඔවුන්ගේ දුෂ්කර ජීවිතයට නැවතීමේ තිතක් තියාවි කියන සුන්දර සිතුවිල්ලෙන් මේ තේ කාටකේ කතාව සමාප්ත කරමි.